ඉතින් ලස්සන දවසක් ඔයාලට ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න ලස්සන පාඩමක් කරන් ආවා. අදත් ඊට ඉස්සෙල්ලත් මම ගිටාර්ගේ කෝඩ්ස් චේන්ජ් කරන්න කොහොමද කියලා නැත්නම් බ්‍රේන් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලට ලස්සන වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් මට කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් thank you very much. ඉතින් මාත් එක්ක කවවෙලා ඉන්නවට. ඉතින් ඔන්න ඒ වගේම ලස්සන පාඩමක් අද අරන් එන්න තමයි මම කල්පනා කරේ. මේ පාඩම වෙන මොකුත් නෙවෙයි. කොහොමද අපි ගිටාර් එකේ කෝඩ්ස් ටික ප්ලේ කරන ගමන් සින්දුවක් හරියට කියාගන්නේ කියන එක තමයි මගේ ලෙසන් එක. මම මේක පියවර 3කින් හරි 4කින් හරි ඔයාලට කියලා දෙන්න උත්සාහ කරන්නම්. පළවෙනිම කාරණාව තමයි අතර මේ සින්දුව අපි කරද්දී ඔයාලා කරන්න ඕනේ මේ සින්දුවේ තියෙන කෝඩ්ස් ටික ඉස්සෙල්ලම චුට්ටක් බලා ගන්න ඕනේ. බලාගත්ත ගමන් ඊළඟට කරන්න ඕනේ මොකද්ද? මේ සින්දුව මේන් කෝඩ් එක විතරක් ප්ලේ කරලා ප්ලේ කරන්න ඕනේ. මං ඉස්සෙල්ලම ගන්න සින්දුව චුට්ටක් කියලා පෙන්නන්නම්. ඊට පස්සේ අපි බලමු ඒ ගාන්න මේ සින්දුව කියන්න අපි පුරුදු වෙන්නේ කොහොමද කියලා. මම ගන්නවා විජේ කුමාරතුංග මහත්මයාගේ ගංගාධර මහත්තයාගේ ගීතය. ඒක යන්න පුළුවන් මෙහෙම 1 2 3 4 ඒකින්ද මට ඕන විදිහට මම පොඩ්ඩක් ලස්සන කරලා මෙන්න මෙහෙම හදා ගන්නවා මේ බලමු. අද සතුටට අනුහසා සිටියේ ඔබ හමුවීම ඔන්න ඕක තමයි සින්දුව. ඊට පස්සේ ඔන්න දැන් මේ සින්දුවේ තියෙන වචන ටික හුරු වෙන්න ඕන ඔයාලට මේ ස්ට්‍රමින් එක කන්ටිනියු තියාගෙන යනවා ගමේ. ඒකින්ද අපි එක මේන් කෝඩ් එක විතරක් ප්ලේ කරගෙන යන ගමන් ඔයාලා සින්දුව කියන්නේ. මේ විදිහට කියාගෙන යන්න. දිගටම ඉවර වෙනකම්ම කියන්න. අන්න එතකොට ස්ට්‍රමින් එක හුරු වෙනවා. ඒත් එක්කම සින්දුවත් කියන්න හුරු වෙනවා. දෙවෙනි ස්ටෙප් එක විදිහට සින්දුවේ වචන වලට එන කෝඩ්ස් ටික මාරු කරන්න පුරුදු කරගන්න. මේක මේ ලේසි සින්දුවක් හින්දා තමයි මම මේක තෝරගත්තේ. මේ බලන්න. දැම්ම C එකට මම මෙතන D7 එක අයින් G7 එක අයින් කරලා D7 C එකක් දාගන්නවා. අන්න ඒ විදිහට සින්දුවේ වචන ටික කියන්න. ඔන්න දැන් අපිට ස්ට්‍රමින් කරන්නත් පුළුවන්. සින්දුවේ වචන ටික කියා ගන්නත් පුළුවන්. ඔන්න දැන් තමයි සින්දුව ලස්සනම කරන හොඳම හරිය එන්නේ. ඒ මොකක්ද දන්නවද? අපි ප්ලේ කරන කෝඩ් එකේ පිච් එකට එහෙම නැත්නම් ෆ්‍රීකවන්සි එකට සංඛ්‍යාතයට අපේ කටහඬ අපි සමාන කරගන්න එක. ඒක ටිකක් අමාරු වැඩක්. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. ඕක දෙතුන් පාරක් කියනකොට ඔයාලට තේරෙයි. මොකද අපි G වල තියෙන ෆ්‍රීකවන්සි එක නෙවෙයි A minor වල තියෙන වෙනස්. අන්න ඒක අපි සමාන කරන්න ඕන. ඔන්න බලන්න. දැන් අපි පිච් එක සමපාත කරා නේද? එහෙනම් ඔන්න ඔය විදිහට try කරන්න. අලුත් අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඔයාලා හිතා ගන්න මම සින්දුවක් ගිටාර් එකත් එක්ක කෝඩ්ස් ප්ලේ කරලා ලස්සනට කියනවා. එහෙනම් thank you very much මාත් එක්ක ගන්නදලා හිටියට. ඉතින් මගේ වීඩියෝ ඔයාලත් ඉගෙන ගන්න ගමන් යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. thank you very much. සුබ දවසක්.